Hi guys, ඔයාලට කොහොමද? මම ගිය සැරේ ඒ කියන්නේ ගිය වතාවේදී මම අරන් ආවේ ඔයාලට කටහඬක් ඒ කියන්නේ කතා කරන ගාන ගේම් එක. අපි කලින් ඒ කියන්නේ අපේ channel එක හදපු මුල් දවස්වල අපි sound එක කියන්නේ අපි කතා කරන වීඩියෝ දැම්මේ නෑ. ඒ වුණත් අපි හිතුවා ඉස්සෙල්ලාම වීඩියෝ එකක් ගන්න Rock Hero game එකෙන්. ඒක ඔයාලට දැන් බලන්න පුළුවන් අපේ channel එකට ගිහිල්ලා SL Gaming දෙනක channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි අද ඔයාලට අරන් ඉන්නේ අලුත්ම game එක Dog Sim යන game එක. අපි ඉතින් ගහලා බලමු මොකද වෙන්නේ කියලා. අපි එන game එකට යමු. Dog Sim ඩොග් සිම් කීවට අපිට එක එක සත්තුන්ගේ වෙස් මාරු ගන්න පුළුවන්. බල්ලෙක්ගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ බල්ලොන්ගේ විතරයි. බලු වර්ග ජර්මන් ෂෙපර්ඩ් රොට්වයිලර් වගේම ඒ වගේ මම වැඩි බල්ලොන්ගේ වර්ග ගැන දන්නේ නැහැ. ඒ වගේ ගේම් තමයි ඉතින් ඒ වගේ මේව තමයි ගන්න පුළුවන්. අපි ගේම් එකෙන් ගහලා බලමු. ආතල්ලක් ගමු නේද? අපිට එක එක සත්තු මරන්න ඉන්නවා. මගේ සහායකයට තව මගේ වගේම බල්ලෙක් මං වගේම බල්ලෙක් ඉන්නවා. මිනිස්සුත් ඉන්නවා. මිනිසුන් එලවන්න ඕනේ. සත්තු ඉන්නවා. උන්ව මරන්න ඕනේ. මීයොන් එහෙම මරන්න ඕනේ. ඒ වගේ ඉතින් අපි සුපිරි ආතල්ලක් දාමු ගේම් එකේ. මොන්න දැන් අපි ගේම් එක පටන් ගන්න යන්නේ. අපි කෙලිම ගේම් එකට යමු. කෙලින්ම අපි කැලේ පැත්තට යන්නේ. ආරේ අපි දැවිදින්න බෑ. වාහනයක් આવොත් එහෙම මැරෙන්න වෙනවා. සෝරි මට අමතක වුණා මට මේක වාහනේ නෑ. වාහන පාක් කරලා තියෙනවා විතරයි වෙන්නේ. මේ කුප්පාපු වාහන මේ කැලේ බලන්න. අපේ බස්සේ සහායකය එනවද? වස්සකුත් එනවා. සහායකය නෑ වගේ අද. එනවා නේද? යන් අපි යන පැත්තේ තව මුකුත් සතෙක් පෙන්වන්නේ ඔයාලට පේනවා ඇති. වම් අත පැත්තෙන් තියෙන මැප් එක ඕන් අපිට පෙන්නනවා නරිය ඊවලෙක් හා නරියෙක් ඉන්නවා. උට අපි ගහමු ගිහිල්ලා. ඔයාලට වෙනවද දකුණු අත පැත්තෙන් මැප් එක පෙන්නනවා. ආන් ඉන්නවා. කෙලින්ම අපේ හතුරා අනක ගමන් කෙලින්ම දිවනවා. අපි මේක කරන්නේ දැනන්නේ අපේ සමාජය තමයි આવුත් වෙනවා. අපිට දැන් පෙන්නනවා මිනිස්සු දෙන්නෙක් අපි ඉස්සෙල්ලාම යන් පළවෙනි අපිට බග් එකක් ඉස්සෙල්ලා ආව ගණන් ගන්න එපා. අපි මිනිහා පෙන්නන පැත්තට යමු. මොකද හැබැයි මිනිස්සුත් එක්ක සෙල්ලම් කරනකොට හරි භයානකින් කරන්න ඕනේ. උන් ළඟ තුවක්කු තියෙනවා. අපි ළඟට කෙලින්ම ගෙවල් හදලා අපි හෙල්ප් එක අදිනවා. හෙල්ප් එක අපේ සගයා තව මිනිස්සු දෙන්නෙක් අපිට මැප් එකට පෙන්නනවා. අපි යන්ගේ පැත්තට අපිට ගෝලෙක් පෙන්නවා. ඌව මගහැරුණා.
මිනිස්සු පෙන්නනවා අපිට 3ක් මැප් එකේ. ඔන්න එක්කෙනෙක් හම්බුණා අපිට. මේ ගේම් එක තාතල් කියන ගේම් එක. ඩොක්සින් ප්ලේ ස්ටෝර් එකේ සර්ච් කරලා බලන්න ඔයාලට ගන්න ආසයිනා. අපේ හෙල්ප් එක අඩු වෙනවා මේ අපේ ගැන අපි ටිකක් වෙලද වීඩියෝ එක ගන්න ඕනේ. අපි තවත් වීඩියෝ එකකින් ඔයාලට මේ දැන් අපි තවත් වීඩියෝ එකකින් ඔයාලට අලුත් ගේම් එකක් අරන් එන්න තමයි අපි සූදානම් වෙන්නේ. අපි චුට්ටක් හෙල්ප් එක වැඩි කරගමු. අපි මේකේ ලින්ක් එක පහලින් කමෙන්ට් එකෙන් දාලා තියන්නම්. ඔයාලට මේ ගේම් එක ඔයාලට හිතට වැදුනා නම් ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් මේ ගේම් එක අල්ලගන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕන් අපිට ඉතුරු මිනිහක් හම්බෙනවා. එයා අපි මේකෙන් භාගයක් විතර හෙල්ප් එක දෙනවා. අපි මේ මිනිහ වෙලවලා අපිට යා විවේක ගන්නවා. තවත් වීඩියෝ එකකින් ගේම් එක කරන් බලන්න. ඒ වගේම මේ ගේම් එකේ වීඩියෝ දෙක තුනක් දාලා බලන්න. ඉස්සර ගේමින් විදිහට YouTube channel එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න අපි දාලා තියෙන ඔයාලා දැන් විශේෂයෙන්ම ගේම් එකේ වීඩියෝ එක දාලා තියෙනවා. ඉතින් අපි සමුගන්න ඔයාලගේ වැස්සකුත් වෙනවා. එහෙනම් හැමෝටම කියන්න තියෙන්නේ අපේ YouTube channel එක subscribe කරලා like කරලා comment කරලා ඉහළටම ගෙනියන්න කියලා. ඒ වගේම ඔයාලට මේ වගේ ගේම් වගේම අලුත් ගේම් අපි ඉස්සරහට බස් ගේම් සහ බයික් ගේම් වැනි ඒ වගේම ග්‍රැන්ඩ් ට්‍රී ඒ වගේ ගේම් අපි ගේන බලාපොරොත්තු වෙන ඔයාලට. එහෙනම් හැමෝටම සුබ දවසක්. එහෙනම් අපි ගේම් යන්න. බුදු සරණයි.